අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වර්තමාන අතිරේක ලේකම්වරිය අප මත මුදාහැර තිබෙනවා. අත්අඩංගුවට පත් වූ සැකකාර රාජපක්ෂ පත්‍රගේ සේපාලිකා සමන් කුමාරි නම් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අප නියම කෙරුණා. මහවැලි අධිකාරිය සතු ඉඩමක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැක කෙරෙන වන්දි වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් වන්දි කෙවීමේ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාවරිය අත්අඩංගුවට ගෙන තිබුණා. අල්ලස් කොමිසමට අනුව සැකකාරිය දැනට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කරන අතර ඊයේ උදෑසන අත්අඩංගුවට ගැනුණා. 2022 අරගලය විරෝධතාවයේදී හානි වූ මහවැලි අධිකාරියේ දේපලකට විශේෂයෙන් ගිනි තැබූ කිලිබ්බන් වැව භූමියට වන්දි කෙවීමේ ක්‍රියාවලියේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සමග කුමන්ත්‍රණය කළ බවට ඇයට චෝදනා එල්ල වී තිබුණා. ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි අල්ලස් විමර්ශනයේ දෙවැනි සැකකරු ලෙස මෙම නිලධාරිනිය හඳුනාගෙන තිබෙනවා. ලංකා යූනිවස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.